දෙවල ටෙලිනාට්‍ය නරඹන ඔයාලව ගොඩක් ආදරයෙන් මම මගේ YouTube නාලිකාවට පිළිගන්නවා. යාළුවනේ දොරකඩ දෙවල කියන්නේ මේ දවස්වල ජනප්‍රියම ටෙලිනාට්‍යයක්. ඉතින් අපි හුඟක් අයගේ ආදරයට පාත්‍ර වුණු මේ ටෙලිනාට්‍යයේ ඉදිරියේදී සිද්ධ වෙන්න යන කොටසක් තමයි මම මේ වීඩියෝ එකෙන් ඔයාලට අරගෙන ආවේ. ඉතින් කතාවට යන්න කලින් චූටි ඉල්ලීමක් තියෙනවා කරන්න. ඔයා මගේ මේ වීඩියෝ බලලා ඒකට කැමති නම් ලයික් එකක් දාන්න කමෙන්ට් එකකුත් එක්කම ඒ වගේම තවමත් ඔයා මගේ මේ වීඩියෝ බලන්නේ channel එක subscribe කරන්නේ නැතුව නම් මතක ඇතුව channel එක subscribe කරන්න. දොරකඩ දෙවලේ මේ වෙද්දී නාමලී ගෙදරින් එළියට බැහැලා දරුවෝ ටිකත් එක්ක යනවනේ. ඇත්තටම දාවිත් කරපු මේ මෝඩ වැඩේ නිසා අවසානයේදී නාමලීටයි දරුවෝ ටිකටයි සිද්ධ වුණේ වෙන ගෙදරකට යන්න. කොහොමුණත් දාවිත් හිතුවේ නැහැ මේ වගේ දෙයක් වෙයි කියලා. දාවිත් ඇත්තටම ඉඩම ලියුවට නැටුම්ගුරිය මේ වගේ දෙයක් කරයි කියලා දාවිත්ට හිතුනේ නැහැ. ඇත්තටම නාමලීට උමනාවක් නැහැ අනුන්ට අයිති ඉඩමක ජීවත් වෙන්න. ඒක නිසා තමයි නාමලී දරුවෝ ටිකත් අරගෙන මේ ගෙදරින් එළියට බහැලා යන්නේ. ඉතින් අපිට කතාවේ ඉදිරියේ තව ලස්සන කොටස් කිහිපයක්ම බලා ගන්න පුළුවන් වෙනවා. නාමලී මේ වෙද්දිත් ආර්ථිකයෙන් ඊටාම දුර්වල කෙනෙක්නේ. ඒ කියන්නේ නාමලී එයා පොහොසත් නැහැනේ. නාමලී කරන්නේ වත්ති පිටියේ දේවල් ආදායම අරගෙන දරුවන්ට කන්න බොන්න දෙන එකනේ. ඒත් ඔන්න කතාව ඉදිරියෙන් ඉදිරියට යද්දි නාමලී දැන් මේ වෙද්දි බෙහෙත් කොටන්න පටන් අරගෙන තියෙනවනේ. නාමලී බෙහෙත් කොටන්න පටන් අරගෙන ඒ බෙහෙත් නගරයටත් යවනවා. ඉතින් ටික නාමලීගේ ආදායම සරු වෙන්න පටන් ගන්නවා. ඔන්න බලන්නකෝ කතාව ඉදිරියේදී ඇත්තටම නාමලීගේ ආදායම හොඳටම සරු වෙනවා. නාමලීගේ ආදායම සරුණාට පස්සේ අනිවාර්යයෙන්ම නාමලීලා මේ ගෙදරින් වෙනත් හොඳට ගෙදරකට යන්නත් ඉඩ තියෙනවා. මොකද නැටුම්ගුරියට උමනාව තියෙන්නේ නාමලීව හොඳටම විනාශ කරලා පාරට බස්සන්න උනාට නාමලීගේ තියෙන හොඳ ගතිගුණයි නාමලීගේ ක්‍රියාකලාපයයි එක්ක නාමලී කවදාවත් පාරට වැටෙන්නේ නැහැ. ඉතින් නාමලී උත්සාහයෙන් දිනු වෙන කෙනෙක්. ඔන්න අපිට මේ කතාව ඉදිරියේදී බලා ගන්න පුළුවන් වෙනවා නාමලී අලුත් ගෙදරක පදිංචියට යන හැටි. ඉතින් මේ කොටස අනිවාර්යයෙන්ම අපිට ළඟදී බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි නාමලීගේ දරුවෝ ටිකත් නාමලීගේ මේ ව්‍යාපාරයට ගොඩාක් උදව් කරනවා. ඉතින් මෙන්න මේ විදිහට නාමලී ටිකෙන් ටික දියුණු වෙද්දී දාවිත්ටත් පුළුවන් වෙනවා නාමලීට උදව් කරන්න. මොකද දැන් දාවිත්ට යන්නේ නමක් නැහැනේ. දාවිත්ව නැටුම්ගුරිය පිළිගන්නේ නැහැ. මොකද නැටුම්ගුරිය මේ වෙද්දිත් රණවීරට අහු වෙලා ඉවරයි. ඉතින් රණවීරගෙන් ගැලවීමක් නැටුම්ගුරියට නම් ලැබෙන්නේ නැහැ. ඔය හේතුවත් එක්කම දාවිත්ටත් සිද්ධ වෙනවා ආපහු නාමලීගේ කකුල් දෙක ගාව වැටිලා ඉන්න. ඉතින් ඒම නිසා නාමලීට උදව් කරනව ඇරෙන්න වෙන කිසිම දෙයක් කරන්න දාවිත්ට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. කොහොම වුණත් මේ කතාව ඉදිරියේදී අපිට බලා ගන්න පුළුවන් වෙනවා නාමලී අද තියෙන ආර්ථිකයට වඩා හුඟක් ශක්තිමත් හොඳ ආර්ථිකයක් තියෙන ශක්තිමත් කාන්තාවක් බවට පත් වෙන හැටි.